ප්‍රජා සහභාගීත්වය තුළින් පවිත්‍ර දේශයක් සඳහා වූ පුරවැසි මෙහෙවර අත්තම ජාතික වැඩසටහනේ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන වැඩසටහන පසුගිය 8 වනදා අනුරාධපුර නවනගරයේ වාණිජ කලාපයේදී පැවැත්විය. ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යෝජනාවක් පරිදි සහ යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණ දායකත්වයේ යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. අනුරාධපුර මෙම වැඩසටහන සංවිධාන කර තිබුණේ උතුරුමැද පළාත් සභාව, අනුරාධපුර මහනගර සභාව, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, යුද්ධ හමුදාව, ගුවන් හමුදාව ඇතුළු ආයතන ගණනාවක් එක්වයි. උත්සව සභාව අවසානයේ සහභාගී වූ සියලු දෙනා වාණිජ කලාපයේ සියලු තැන්හි කසල ඉවත් කිරීමද සිදු කළා. මේ වචනේ අර්ථයෙන්ම ගත්තාම තියෙන්නේ එකිනෙකාට උදව් කිරීම, එකිනෙකාගේ ගැටලු එකිනෙකා වෙනුවෙන් බෙදා හදා ගැනීම සහ සහජීවනයේ යුක්තව කටයුතු කිරීම. මෙහෙම තමයි අත්තම ගැන, අත්තම කියන වචනය ගැන සිංහල වාග් විද්‍යාඥයින්ගේ පැහැදිලි කිරීම. මේ හරහා අර රජයේ මූලික තේමාව වෙච්ච පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ඉලක්කය කරා ජනතාව රට ගෙන යන්න දරන උත්සාහයේ ප්‍රධාන ව්‍යායාමයක් හැටියට තමයි වැඩසටහනක් විදිහට තමයි ක්ලීන් ශ්‍රී ලංකා හඳුන්වන්න පුළුවන්. ප්‍රාදේශීය ලේකම්තුමා කිව්වා වගේ මේ සුද්ධ පවිත්‍ර කරන එක ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ එක අංගයක් විතරයි. සැබෑ අරමුණ සුද්ධ පවිත්‍ර කිරීම නෙවෙයි, ඇත්තටම අපිරිසුදු නොකරන જાතියක් නිර්මාණය කරන එක. එහෙම සංස්කෘතියක් හදන එක. නගරාධිපති එන් කරුණාරත්න, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය, නාගරික කොමසාරිස් නිශාන්ත රෝයි, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් සම්පත් රෝහණ ධර්මදාස, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් සමරතුංග හේරත් යන මහත්වරුන් මෙන්ම නාගරික මන්ත්‍රීවරුන් පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී වූහ. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, ගුවන් හමුදාවේ නිලධාරීන් ඇතුළු කණ්ඩායම්, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්, වෙළඳ සංගමයේ සමාජිකයින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්, ස්වේච්ඡා සංවිධානවල සමාජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම වැඩසටහන වෙනුවෙන් සහාය දුන්හ. විශේෂයෙන්ම ජරාව ගෑවිච්ච පොලිතින්, ජරාව ගෑවිච්ච ප්ලාස්ටික්, ඒ වගේ දේවල් එක බෑග් එකකට සහ Ini